පින් කරපල්ලා පව් කරන්න එපා හිත හදාගනින්න මේ සසරෙන් නිදහස් වෙන්න කියලා මේ බණපද ඇහෙන අවසාන යුගය ඉදිරියට ඇහෙන්නේ. ඊලන්දාරියෙක් මට ළඟදීන් කියනවා ස්වාමීනි කොල්ලෝ දැන් සිගරට් බොන්න ගංජා බොන්න සෙට් වෙනවා. ඒකට මේ කොල්ලා කියලා හොඳ නෑ බං වගේ පව් සිද්ධ වෙනවා. ඕක ඉතින් උපරිම ඉතින් ඕකෙන් උනත් අපාය යන්නේ කෙනෙක් බං බීලා අර අපි සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ යන කාලවලදී අපි කිව්වේ වැඩි මොනොත් අම්මා බනේ වැඩි මොනොත් තාත්තා බනේ ඔක අහගෙන ඉන්නනේ තියෙන්නේ කියලා අපි කියලා සමහර අපි අම්මලා තාත්තලා එපා කියපු දේවල් කරන අවස්ථා තිබිලා තියෙනවා ගෙදර ඉන්න කාලේ. එතකොට ඒ වාගේ සැහැල්ලු තැනකට ගත්තනේ අපාය කියන්නේ. අපාය කියන එක ඉච්ඡර සැහැල්ලු තැනකට ගත්තා. මේ මිනිසුන්ට මේ අපාය කියන එක දැනෙන්නේ නැති හැටි. මම එක ආරණ්‍යයක ඉන්නකොට ඒ කුටියට යනකොට ස්වාමීන් වහන්සේලා කිව්වා ඒ කුටිය ළඟ නායක ඉන්නවා. ඔය පාරේ ආන්දරු පරිස්සමින් යන්න ඕන කියලා. ඊට පස්සේ මම දවස් හදයක් බලන් ගියේ කී නායකුත් නෑ. ඉතින් මම ටෝච් එකක් නැතුව යනවා. පාර දෙපැත්තේ වල් වැවිලා ඒ කුටිය. දවසක් මම ඇහැටම දැක්කා. මම ගල් ගැහුණා ඒ නයා දැකලා ඉච්චර විශාල නාගේ. ඒ වෙලාවෙම මම මේ ඒ අනිත් ස්වාමීන් වහන්සේලාට කියලා එතන පාරට ලයිට් දාන්න කියලා කැපකරු ළමෙක් හොයාගෙන පාර දෙපැත්ත සුද්ධ කරලා ඉදා ඉඳලා ටෝච් එකකින් යන්නේ. ටෝච් එක නැතුව යන්නේ. දැන් මම උතන නායක ඉන්නවා කියලා කලින් මට කිව්වනේ මම ගණන් ගත්තේ නෑ. හැබැයි යම් දවසක මම ඇස් වලින් දැක්ක දවසට බය වුණා. ඒ වගේ මේ අපාය ගැන කියනව නේද? මේ කන හරහා යනවා ඒ ඇතුට යන්නේ. ඒ නිසා ගානක් වන්නේ. යම් දවසක නිරේ ගිනිදැල් පෙනුනොත් එදාට දාඩිය දාලා මල මුත්‍රා වෙනවා. ඔය සමහර මිනිස්සු මැරෙද්දී අසූචි පහ වෙලා මැරෙන්නේ. යාට මැරෙන වෙලාවේ ගිනිදැල් පෙනිලා. මැරෙන වෙලාවේ ගිනිදැල් පෙනිලා. යන නිරේ පෙනිලා. කක්ක වෙලා මැරෙන්නේ. දාඩිය දාලා මැරෙන්නේ. දනවෝ කියාගෙන මැරෙන්නේ. එදාට මහ පෙරහැර